හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අද මම වැස්ස වෙලාවේ කෑමක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි බලමු අද අපි මොනවද හදන්නේ කියලා. ඉතින් අපි හැමෝම දන්න කෑමක් තමයි හදන්න යන්නේ. ඉතින් මම මේකට ගත්තා පාන් පිටි පොල්. ඔයාලා දන්නවා දැන් මොනවද හදන්නේ කියලා. පොල් රොටි තමයි හදන්නේ. ඉතින් ලුණු මම එකතු කරේ මෙඩෝලි. ඊළඟට සීනි ටිකකුත් එකතු කරා. ඉතින් දැන් මේ ටික හොඳට කලවම් කරගෙන ඊට පස්සේ අපි මේකට එකතු කරනවා පොල් වතුර. මම පොල් වතුරෙන් තමයි අද මේක හදාගන්නේ. චූම්පන් යනවා ඇහෙනවා වැඩි ගණන් ගන්න එපා. ඉතින් දැන් මම පිටි ටික හොඳට අනාගත්තා. ගුලියක් වගේ වෙනකම්. ඊට පස්සේ ඉතින් මේක පොඩි කොටස් වලට කඩාගෙන හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මම අද පොඩි දරලිපක් එළියේ හදාගෙන තමයි අද රොටි එක හදන්නේ. හැමදාම ගේ ඇතුලේ උයන නිසා අද පොඩි වෙනසකටත් එක්ක චුට්ටක් එළියේ හදන්න හිතුණා. ඉතින් රොටි ටික ඔය විදිහට හදාගෙන තමයි තියෙන්නේ. මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා. ඔය අපේ අම්මා අලදෝසි හදනවා ඕඩලයකට. ඒක වෙන දවසක කියලා දෙන්නම්. ඊළඟට මම හදා ගන්නවා ලුණු මිරිසක්. රොටි කන ලුණු මිරිසකුත් ඕනනේ. ඉතින් ඒකට කෑලි මිරිස් ටිකක්, ලුණු ටිකක්, ඊට පස්සේ ගම් මිරිස්, නයි මිරිස් ටිකක්, ඊළඟට පොඩි යම මිරිස් කරලක්, ඊට පස්සේ ලුණු ඒ ටික එකතු කරලා ඉතින් මේක හොඳට කොටාගෙන ඊට පස්සේ දහි ටිකක් දාලා කලවම් කරලා කන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේකට දහි ටික එකතු කරා. හරි දැන් අපි හදලා ඉවරයි. කන්න යන්නේ. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. බයි.